අයිබෝන් කියලා පිළිගන්නවා පුද්ගල YouTube channel එකට එකතු වෙලා ඉන්න ආදරණීය දරුවෝ. ඉතින් මම මේ හැම වීඩියෝ එකකදීම ත්‍රිමාන සටහන කියන එක මතක් කරනවා. ඒකේ විශේෂත්වය ඇයි එහෙම විශේෂ වෙන්නේ කියන එක ගැන මම කියනට වඩා මම දැන් දානවා මෙතෙන්ට දැන් අවුරුදු 4කට කලින් ළමයෙක් දාපු කමෙන්ට් එකක්. අතන මම ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි කරලා තිබුණේ නැහැ. ඒ කමෙන්ට් එක මම මෙතන එඩිට් එකට දානවා බලන්න ඒක කොච්චර වැදගත්ද කියලා ඒ ළමයා කියලා තියෙන අදහස. ඉතින් මම අදත් බලාපොරොත්තු වෙනවා 2026 පෙබරවාරි මාසේ සාමාන්‍ය පෙළ ලියනින් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශ විසින් දීලා තියෙන මොඩල් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ට අරන් ඉන්න ප්‍රශ්නය තමයි ස්වභාවික පෘථිවි පරිසරයේ විනාශ කිරීමට බලපාන ද්විත්ව ක්‍රියා මොනවාද කියන එක. එතකොට මේ ප්‍රශ්නේ කියවපු ගමන් ඔයගොල්ලන්ට පාඩම මතක් වෙන්න ඕනේ. පාඩම මතක් වෙන්න ඕන. ඒ පාඩම විශේෂයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එහෙම ඒ කොටස් හරියට මතක නැත්නම් ළමයි ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ මේ සමහරක් ප්‍රශ්න වලට උත්තර මොන පාඩමෙන්ද ඇහුවේ කියලා. මේ පාඩමේ කොටස් දෙකකට බෙදෙනවා. පාරිසරික ගැටලු කියලා එකකුයි තිරසාර සංවර්ධනය කියලා එකකුයි. එතකොට සමහරක් වෙලාවට මේ තිරසාර සංවර්ධනය කියන මාතෘකාවට අදාළ සමාන කරුණු අපිට ගන්න පුළුවන් ආර්ථික සම්බන්ධතා කියන 10 වසර පාඩමේ 4 වෙනි පාඩමේ. ඒ නිසා මෙතන තියෙන ඒ නිසා තමයි මම කියන්නේ ත්‍රිමාන සටහන කියන එක නිතරම හරියට ෆලෝ කරන්න. ඒක ඔයාට ඉතාම වැදගත් වෙන හින්දා. එතකොට ඔයගොල්ලොන්ට පුළුවන් මම මේ කියන විදිහට පොඩක් පාඩම බලා ගන්න. ඇතරම පාරිසරික ගැටලු කියලා තමයි පාරිසරික ගැටලු 40 සංවර්ධන 11 වසර 4 වෙනි පාඩම මේක කොටස් දෙකකට බෙදෙනවා. මේකේ පළවෙනි කොටසට අදාළව තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. මම මෙතෙන්දී ප්‍රශ්නෙට උත්තර දෙක ඉස්සලා කියලා අදාළ තැනට කතා කරගෙන යන්නම්. හරිද? ස්වභාවික ක්‍රියාකාරකම් සහ මීස් ක්‍රියාකාරකම් කියන එක තමයි අතර මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර. ප්‍රශ්නේ තමයි නැවතත් මම මතක් කරනවා. ස්වභාවික වූ පෘථිවි පරිසරය විනාශ කිරීමට බලපාන ද්විත්ව ක්‍රියා මොනවාද කියලා. එතකොට උත්තරේ තමයි ස්වභාවික ක්‍රියාකාරකම් මිනිස් ක්‍රියාකාරකම් කියන එක. එතකොට මේ පාඩම මම පොඩ්ඩක් මතක් කරගෙන එතෙන්ට යනවා. පාරිසරික ගැටලු 40 සංවර්ධනය කියන පාඩම එකේ හැඳින්වීමේ තියෙනවා. දැන්ට සොයාගෙන ඇති තොරතුරු අනුව අප සෞරග්‍රහ මණ්ඩලයේ ජීවයේ තියෙන එකම එක තමයි පෘථිවිය. එතකොට මේකේ භූ විද්‍යාත්මක ජෛව විද්‍යාත්මක පරිණාමය ඒ ජීවි පරිසරයන් නිර්මාණයට හේතු වායුගෝලය ජලගෝලය ශිලාගෝලය යන සංකාල නිර්මාණය වූ පෘථිවියේ ජෛව ගෝලය තුල ශාක වලට සත්ව වලට හිතවර පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. ඔන්න වගේ ටිකක් තියෙනවා. එතකොට වර්තමානයේ වෙනකොට මේක ලොකු දැඩි බලපෑමකට ලක් වෙලා තියෙනවා මිනිස් ක්‍රියාකාරකම් නිසා. එතකොට මිනිසුන්ට පරිසරයත් එක්ක තිබ්බ සම්බන්ධතාවය වෙනස් වෙලා තියෙනවා. දැන් ඒ නිසා පරිසරය විනාශ වෙනවා කියන එක. එතකොට මේකෙදි පරිසරය පිළිබඳව මත දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේකෙදි ඇත්තටම සියාටෙල්ගේ ප්‍රකාශනය වගේ එකක් චුට්ටක් මතක තියාගත්තා නම් ප්‍රමාණවත්. එහෙම ඔයාලට නම ඇහුවත් ඔය මේ ප්‍රකාශනය දීලා මේක කවුද ප්‍රකාශ කළේ කියලා ඇහුවොත් අරින්න නැත්නම් ඔයගොල්ලෝට ලියන්න නම් බොහෝලාට එන්නේ නැහැ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ඊළඟට මේකෙදි පරිසරයේ පද්ධති සකස් වෙති සංරචක තියෙනවා. අජෛව සංරචක කියන්නේ වායුගෝලයේ දේශගුණයේ පාෂාණ පසු භූලක්ෂණ නේද? මිරිදිය සාගර ජලය මේ ටික ඔක්කොම ඊට පස්සේ ජෛව සංරචක විදියට දක්වන්න පුළුවන් අපිට පරිසරයේ ඇතුලේ තියෙන ශාක සුද්ධ ජීවීන් මිනිසුන් ඇතුළු සියලු දෙනා. ඊට පස්සේ සමාජ පරිසරය කියලා මේකේ තව කොටසක් තියෙනවා. සමාජ පරිසරය භෞතික නොවන පරිසරයේ අංගයක. සමාජ පරිසරය කියන එක සකස් වෙන්නේ මොකෙන්ද? බහුවාර්ගික තත්වයේ ආගම කුල උරුම සිරිත් විරිත් අයිතිවාසිකම් යුතුයකම් වගකීම් කියන ඒ වගේ. එතකොට මේවා සමහරක්කට වරදින්න පුළුවන්. සමාජ පරිසරය කියලා ආපුවාම ඔයගොල්ලෝට උත්තරේ හරියට එන්න නැති වෙන්න පුළුවන්. ඒක තමයි ත්‍රිමාන සටහන ෆලෝ කරන්න කියන්නේ. එතකොට ස්වභාවික පරිසරය කියන්නේ මොකක්ද කියලා බලනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ බලපෑම් වලින් තොරව ස්වභාවික පද්ධතියක්සේ ක්‍රියාත්මක වෙනවා නේද? එතකොට ස්වභාවික පරිසරයට ප්‍රපංච විදියට තියෙනවා රූප සටහන් 6ක් අපිට 8ක් වනාන්තර කඳුපන්ති සත්වයින් ශාක වර්ග කුරුල්ලන් පාංශු පැතිකඩ ගලා යන ගංගාවන් හිරු එළිය මේ ටික. ඊට පස්සේ ස්වභාවික පරිසරයට ඇතුළත් සංසිද්ධීන් දෙකක් කාබන් චක්‍රය ජල චක්‍රය. ඊට පස්සේ ඊට යටින් තියෙනවා ඛනිජ චක්‍රය සහ ආහාර ජාල. ඊට පස්සේ තියෙනවා පරිසරය හා මිනිසා කියලා කොටසක්. පරිසරය හා මිනිසා කියන්නේ කොහොමද මේ පරිසරයයි මිනිසා අතර තියෙන සම්බන්ධය මොනවා එකක්ද? ඉතිහාසයේ තිබුණේ කොහොම එකක්ද? දැන් තියෙන්නේ කොහොම එකක්ද කියන එක. එතකොට ඒකෙදී කතා කරනවා පරිසරයේ ලැබෙන සේවා ජීව උපකාරක සේවා නේද? හිරු එළිය වාතය ජලය මේවා සදාතනික සේවාවන් විදිහට දක්වනවා. ආර්ථික උපකාරක සේවා ඊට පස්සේ කංජ සම්පත් රසායනික ද්‍රව්‍ය දැව ශාක සත්ව ආහාර පාන ඊට පස්සේ අපද්‍රව්‍ය අවශෝෂණ සේවා නේද? කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා ඒකල ඔක්සිජන් පිට කරනවා පරිසරය. මීසා පරිසරය විනාශ කිරීමට යොමු වීම කියලා මාතෘකාවක් තියෙනවා 87 වෙනි පිටුවේ. ඔන්න ඔය විදිහට ඊළඟට අපිට එනවා
පාරිසරික ගැටලු කියන තැනට. ඔන්න ඔතනින් තමයි මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර තියෙන්නේ. බලන්න මේකෙදි ස්වභාවික වූ පෘථිවි පරිසරය විනාශ කිරීමට බලපාන සියලු ආකාරයේ විනාශකාරී තත්ත්වයන් පාරිසරික ගැටලු ලෙස හඳුන්වනවා කිය. මේ සඳහා ස්වභාවික ක්‍රියා සහ මිනිස් ක්‍රියා හේතු වේ. ස්වභාවික ක්‍රියාකාරකම් සහ මිනිස් ක්‍රියාකාරකම් පරිසරයේ පෘථිවිය විනාශ කිරීමට බලපාන සාධක විදිහට දක්වන්න පුළුවන් නේ. එතකොට මෙන්න මෙහෙම තමයි පෘථිවි ස්වභාවික ක්‍රියාකාරකම් සහ මිනිස් ක්‍රියා මේ පාරිසරික ගැටලු ඇතිවීමට බලපානවා කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. ඊට පස්සේ මම නැවත මේ පාඩම චුට්ටක් මතක් කරගෙන යනවා පල්ලෙහාට. පාරිසරික ගැටලු නිසා සිදුවන සමාජ බලපෑම් මොනවද කියලා. ඒක ඇතුලේ ස්වභාවික සංසිද්ධිය ඇසුරින් භෞතික පරිසරයේ සිදුවන හානි. ඊට පස්සේ මිනිසා දැන් මෙතන කතා කරන ස්වභාවික ක්‍රියාකාරකම් නිසා ස්වභාවික සංසිද්ධීන් සහ පරිසරයේ භෞතික පරිසරයේ සිදුවන හානි. එතනදී අපිට කතා කරනවා භූකම්ප සහ සුනාමි. ඊට පස්සේ මිනිසා මූලික වීමෙන් සිදු කරන මිනිස් ක්‍රියාකාරකම් කියන එක මේ උත්තරයට අදාළව කරුණු දෙක පුළුල්ව කතා කරලා තියෙනවා. එතකොට ඒ අතරේ ජල දූෂණය අපිට හම්බ වෙනවා. ඊට පස්සේ ශිලාගෝලයේ විනාශ වීම, ඊට පස්සේ මේකේ වන විනාශය, ওই ටික ඔක්කොම කතා කාර්මික අපද්‍රව්‍ය, ඔන්න ඔය විදිහට වායු දූෂණය, ඊට පස්සේ වායු දූෂණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා කතා කරනවා. ත්‍රිමාන සටහනක් ගහගත්තම මේ මාතෘකා ඇතුලේ තියෙන අනුමාතෘකා මොනවද කියලා ලස්සනට ඔයගොල්ලන්ට මතක ඉන්නවා. දේශගුණය කෙරෙහි ඇති කරන බලපෑම මොනවද කියලා තියෙනවා. දේශගුණය වෙනස් වීමට ඇති කරන අහිතකර ප්‍රතිඵල මොනවද කියලා මේ කතා කරනවා මේ පාඩමේ. ඊට පස්සේ ජෛව පරිසරය හා සමාජ පරිසරයට මොන බලපෑම් ගැන කතා කරනවා. ඔන්න ඔය විදිහට පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා මෙතෙන්දි කතා කරනවා පරිසරයට හානි පැමිණීම නිසා ඇතිවන ප්‍රතිඵල. මේවා විභාගයට කෙලිම මේ මාතෘකා දාලම ප්‍රශ්න අහනවා. ඒකයි මම කියන්නේ ත්‍රිමාන සටහන ඔළුවේ තිබ්බනම් උත්තරේ හරියට මතක් වෙනවා. පරිසරය හා සමාජය, පරිසරය හා සම්බන්ධ රජයේ වගකීම් හා යුතුකම් ඔය විදිහට ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. පරිසරය සම්බන්ධ පුරවැසි වගකීම් හා යුතුකම් කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊට පස්සේ එනවා මේ පාඩමේ දෙවනි කොටසට තිරසාර සංවර්ධනය නැත්නම් සංවර්ධනය කියන එක. තිරසාර සංවර්ධනය කියන එකත් මම චුට්ටක් මෙතෙන්දී පැහැදිලි කරනවා ළමයි. තිරසාර සංවර්ධනය කියන්නේ රටක පවතින ස්වභාවික සම්පත් අනාගත පරපුරට ඉතුරු කර ගනිමින් රට සංවර්ධනය කිරීම තිරසාර සංවර්ධනය නැත්නම් ස්ථිරසාර සංවර්ධනය කියලා කතා කරනවා. මම මේවට අදාළ ඒවා ගැඹුරින් මගේ වීඩියෝ වල සරලව කතා කරලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ බලන්න. එතකොට ඊට පස්සේ සංවර්ධනයේ සංකල්පයේ විකාශනය ওই විදිහට සංවර්ධනය මනින්නේ කොහොමද? ඔන්න ඔය විදිහට කතා කරගෙන යනවා. මොකද මේකේ ඊළඟ ප්‍රශ්නෙත් අපිට හම්බ වෙනවා ඊළඟට කතා කරන්න. ඒ නිසා මම මෙතනින් නවත්තලා දෙවෙනි ප්‍රශ්නෙට ඊළඟ ප්‍රශ්නෙට යනවා 8 වෙනි ප්‍රශ්නෙට. අපි එතෙන්දි කතා කරමු මේ පාඩමේ 8 වෙනි ප්‍රශ්නයට තියෙන මේ පාඩමේ මේ සංවර්ධනය මැනීම කියන කොටසෙන්. එනම් සිළු දිනාටම ජය වේවා. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අලුත් කොටසකින් හමු වෙමු.